මේ දැන් බඩේ අමාරුවක් හැදුනොත් අපි ඒකට බෙහෙත් ගන්න ඕන. එතකොට අපිට මේ වගේ වේදනාවක් එද්දි වේදනාව කොතනින්ද එන්නේ කියලා දැනගෙන මේගොල්ලෝ හරිම ප්‍රතිකාර කරනවා. ඒක ගොඩක් වටිනවා. ඉතින් තැන් තැන් වල ගිහිල්ලා රැවටෙන්න එපා. මම මෙතනට ඇවිල්ලා මම හොඳ වෙච්ච හින්දායි මම කියන්නේ මට ඇත්තට මම මෙතනට ආවේ මේ පැත්තක් බර වෙලා වගේ ආවේ. සතුටින් කියන්න පුළුවන් මට දැන් ඒ කිසිම අමාරුවක් නැහැ. මේ අනිත් අතින් මම සම්පූර්ණ සුවයක් ලබලා තියෙන්නේ. මම පුත්තලම ඉන්නේ. මට දැන් දවස් 20ක 25ක ඉඳන් දැනුණු ලෙඩක් තමයි මේ කොන්දෙන් පල්ලහැට මේ සම්පූර්ණ කකුලක් මේ වම් කකුල. වම් කකුලේ අමාරුවක් නිසා මට නිදා ගන්නත් බෑ, ඉඳගෙන ඉන්නත් බෑ, හිට ගන්නත් බෑ, ඇවිදින්නත් බෑ, කිසිම දෙයක් කරන්න බෑ. ලොකු වේදනාවකින් ඉදී 15 වෙනිදා තමයි මම ලංකාවට ආවේ මාළදිවයිනේ සේවය කරලා. මම මාළදිවයිනේ සේවය කරද්දි කොන්ට්‍රැක්ෂන් සයිඩ් එකේ තමයි ඉදී ගොඩක් බර වැඩ කරා. ඒ අයියා කෙනෙක්ගේ මාර්ගයෙන් තැනකට ගියා. එතකොට එතනින් කිව්වා මට මෙහෙම ලෙඩක් තියෙන සයිටිකා කියලා ලෙඩක් කියලා. ඉතින් ඒ නම එදා තමයි මම අහලා තිබ්බේ. ඊට පස්සේ කොහමද ලංකාවට ආවා. ලංකාවට ආවයින් පස්සේ කිසිම ලෙඩක් තිබුණ නැහැ. ඉඳලා හිටලා කොන්දේ අමාරුවත් එක්කලා ඒ කකුල අමාරුව එනවා. දැන් මේ දවස් 20ක 25ක ඉඳන් ඒක ලොකුවටම බලපෑවා. ලොකුවටම බලපෑවන් පස්සේ මං ෆෝන් එක හරහා දැන් ෆෝන් එක හරහානේ හැමදේම ඉතින් මිනිස්සු දැනගන්නේ කොහෙද හොඳ හොස්පිටල් එකක් තියෙන්නේ කොතනද හොඳ ට්‍රීට්මන්ට් එකක් කරන්නේ හැමදේම දැනගන්නේ ෆෝන් එක හරහා. ඉතින් මාත් ෆෝන් එකෙන් ගොඩක් විස්තර හෙව්වා. එතකොට මට මේ ඇක්ටිව් ප්ලස් කියන තැන තමයි මං ගොඩක්ම තෝරගත්තේ. ඒගොල්ලෝ ගොඩක් වීඩියෝස් බැලුවා. එතකොට ඒගොල්ලන්ගේ කමෙන්ට් දාලා තිබ්බා මෙතන කොන්දේ අමාරුවක් ඒ වගේ ලෙඩක් තියෙනවා නම් මේ සයිටිකා කියන රෝගයටත් හොඳ ට්‍රීට්මන්ට් කරනවා. එතකොට මං මේ තැන හොයාගෙන ආවා හොරණ. ඊට පස්සේ ඉතින් මෙතන ඇවිල්ලා මම බලපු දෙයක් තමයි එතකොට මේගොල්ලෝ මේ තෙරපි සිස්ටම් එකක් තමයි තියෙන්නේ මේ. එතකොට ඇතුළට අපිට බොන්න බෙහෙත් මොකක්වත් දෙන්නේ නැහැ. එතකොට මේ තෙල් ගාලා ඒ වගේ ට්‍රීට්මන්ට් එකක් තමයි දෙන්නේ. ඇත්තටම ගොඩක් වටිනවා. මේ ඉතින් මෙතන කතා බහ කරද්දී මම දැනගත්තු දෙයක් තමයි ડોක්ටර්ස්ලාගෙන් මේ මෙතන ඉන්න කෙනෙක් මට ඒක ලස්සනට පහදලා දුන්නා. මේ දැන් බඩේ අමාරුවක් හැදුනොත් අපි ඒකට බෙහෙත් ගන්න ඕන. එතකොට අපිට මේ වගේ වේදනාවක් එද්දි වේදනාව කොතනින්ද එන්නේ කියලා දැනගෙන මේගොල්ලෝ හරිම ප්‍රතිකාර කරනවා. ඒක ගොඩක් වටිනවා. ඉතින් මං ගොඩක් වීඩියෝස් බලද්දි මට තේරුණු දෙයක් තමයි ගොඩක් කට්ටියන්ට මේ කොන්දේ අමාරුව කකුල් අමාරුව කියන ලෙඩ ගොඩාක් අයට ලංකාවේ ගොඩාක් අයට දැන්ට තියෙන ලෙඩක්. ඉතින් තැන් තැන් වල ගිහිල්ලා රැවටෙන්න එපා. මම මෙතනට ඇවිල්ලා මම හොඳ වෙච්ච හින්දායි මම කියන්නේ මට දැන් චූටි වේදනාවක් විතරයි තියෙන්නේ. මට දැන් ඇත්තටම මම මෙතනට ආවේ මේ පැත්තක් බර වෙලා වගේ ආවේ. පැත්තක් බර වෙලා වගේ ආවේ. ඉතින් දැන් මං සතුටින් කියන්න පුළුවන් මට දැන් ඒ කිසිම අමාරුවක් නැහැ. මේ වේදනාව චුට්ටක් තියෙනවා තාම කකුලේ එක තැනක. ඒ වේදනාව විතරයි චුට්ටක් තියෙන්නේ. අනිත් අතින් මම සම්පූර්ණ සුවයක් ලබලා තියෙන්නේ. අනිත් දේ තමයි මෙතන කට්ටිය ගැන කියනවා නම් ගොඩාක් කරුණාවන්ත මේ ડોක්ටර්ස්ලා. එතකොට වෙදකම් කරන් ඉන්න කට්ටිය ඒ කට්ටියම ගොඩක් කරුණාවන්ත කට්ටිය ඉන්නේ. ඒගොල්ලන්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ගොඩක් පිං. ඒ වගේම තමයි මේ ආයතනය ගැන කියන්න තියෙනවා නම් ග්‍රේඩ්ම ආයතනයක් ඇක්ටිව් ප්ලස් කියන්නේ. ඒක මොකෝ මම වින්ද හින්දායි මම කියන්නේ අනිවාර්යයෙන්ම. මම ඉතින් බලාපොරොත්තු වෙනවා ඉදිරියට දැන් මේකෙන් මේ වීඩියෝස් බලද්දි දැනගත්තු දෙයක් තමයි කොට්ටාවෙත් මේගොල්ලෝ බ්‍රාන්ච් එකක් තියෙනවායි කියලා. ඒ වගේම ලංකාවේ හැමතැනම මේගොල්ලෝ බ්‍රාන්චස් ව්‍යාප්ත වෙන්නයි කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. පැරලයිසා අනිකුත් රෝග සඳහා ඔබ යා යුතු විශ්වසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අමතන්න.